දේවදූත ගායනා ඈත ඈත ඇසෙනවා කියලා එදා ඉස්සෙල්ලාම ඇහුනේ අර බැටළුවන් බලන් හිටපු එඬේරුන්ට. ඒගොල්ලන්ගේ රස්සාව දාලා තියලා දිව්වා එසැනින්ම දෙවියෝ ඉපදිලා කියලා ආරංචි වෙලා. අපිත් එහෙමයි ඉරිදා පූජාවට යන්නේ. අපේ දීවර රස්සාවල් සියලු දේ දාලා යන්නේ දෙවියන්ව හම්බෙන්න දිව්‍ය සප්‍රසාදය තුල. හිතවතුනි අපි නත්තලේ වැදගත්ම දේ රාත්‍රියේ පූජාව එහෙම නැත්නම් උදේට ඒ නිසා මතක් කරනවා ඔබට අසිරිමත් නත්තල උදා වෙද්දී උලිටියාව දේවස්ථානයේ අපි රාත්‍රියේ 10 මාරටත් කඩවත පල්ලියේ රාත්‍රී 9ටත් තමයි දිව්‍ය පූජා තියෙන්නේ. අපි මේ බාහිරව සමරන දේ වැදගත්ම අවස්ථාව නත්තල් දිව්‍ය පූජාවයි. එහෙමනම් පළමුවෙනි නත්තල අපි දැන් නාට්‍යයක් හැටියට බලන්න යන්නේ. සුදෝ බයිබලයේ කියනවා ගලීලේ හිටපු ඒ යුවතිය මරියා කියන යුවතියගේ කුසට දරුවෙක් ලැබෙන්න යනවා කියලා ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වා කියලා. ඒ මංගලම් කියපු දා ඉඳලා වෙච්ච දේ කලකට පෙරේ බෙත්ලෙහෙමේ වෙච්ච සිද්ධිය ඔන්න අපේ දරුවෝ ඔබට සජීවීව මේ ස්ථානයේ පෙන්වන්නටයි යන්නේ. කලකට පෙරේ සිදු වූ ගැලවීමේ පුවත
මේ දරුවෝ අද දවසේ ඔබට ගේන්න වෙහෙස මහන්සි වුණා ගොඩක්. පුරුදු පුහුණු වුණා. අර පුංචි ආගමික පින්තූරු විකුණලා කීයක් හරි හොයාගෙන තමයි අද මේ ලස්සන වේදිකාවක ඔබට මේක පෙන්වන්නේ. ඒ නිසා ඔබේ සහයෝගය හොඳ හිත ඒ දරුවන්ගේ විහිදම් පියවා ගන්නට ඔබ දක්වන ඒ හොඳ හිත ගැනත් විශේෂයෙන් අගය කරන අතරමයි දැන් ඔබට මේ ප්‍රීතිය තවත් තීව්‍ර වෙන්නට නත්තල ඇතුලේ පවුලේ සමාදානය ගොඩක් වැදගත් වෙනවා. මම තනියම සතුටු වුණොත් මගේ බේබදුකම හේතුවක් වුණොත් අනිත් අය දුක් විඳින්නට පුළුවන්. ජේසුස් සාමය ගෙනාවේ සියලුම දෙනාට එක විදියට සතුටු වෙන්න. ඒ නිසා මගේ පවුලේ මෙදා සැරේ නත්තලේ මම තනියම නෙමෙයි මගේ නෝනත් එක්ක මගේ දරුවෝ එක්ක අපි ඔක්කොම අල්ලා සතුටු වෙනවා. ඕක තමයි ජේසුස් දෙන්න පුළුවන් ලස්සනම නත්තල් තෑග්ග. එහෙමනම් අපි සතුටු වෙමු මේ ලස්සන නත්තල් ගීතාවලියත් එක්ක. ජේසු පුතාගේ මේ උපතේ තරම ලොවට විදහා දක්වන්න අරුම පුදුම තරුවක් අහසේ පායා තිබුණා. ඒ තරුවෙන් කී කතාව දැනගත්තු දැනති රජ තිදෙනෙක් ජේසු කුමරුවන් වැඳ පුදා ගරු කරනවස්. ඒ තරුව ඔස්සේ බෙත්ලේම කරා ළඟා වූවා. मंगल करुवे आलोके अपियन्नेमु नीरये अरपायना स्वर्ण मंगल करुवे आलोके अपियन्नेमु नीरये असमान भूमे विनाशयाला इत्ते मेहि पालवु स्वर्ण मंगल करुवे आलोके अपियन्नेमु
Feliz Navidad, prospero año, felicitas. ඔබ සියලු දෙනාට සුබ නත්තලක් කියලා අයියේ කිව්වේ ලස්සනටම. එහෙනම් අපි මෙතනින් සමු ගන්නන් නේද? ඔබ සියලු දෙනාටම උදා වෙන මේ නත්තල තව දින දෙකකින් අසිරිමත් නත්තලක් වෙන්නේ නිකමට අපි ගොඩක් මහන්සි වෙලා අනිත් අයට උදව් වුණොත් ආදරය කෙරුවොත් අපේ ගෙදර අයට ආදරෙන් සැලකුවොත් තමයි නත්තල සුබ වෙන්නේ. නත්තල් සීයල බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණ නැති හින්දා. එහෙනම් නත්තල් සීයලාගේ පැමිණීමත් එක්කම අපි මේ ස්ථානයෙන් ඊළඟ ස්ථානයට සමීප වෙනවා. දැන් රාත්‍රිය උදා වෙමින් ඉන්නේ මධ්‍යම රාත්‍රියට සමීප වෙමින්. ඒ නිසා අපි ඉක්මනින් සමුගනිමු. ඔන්න එහෙනම් සුදෝ නිගුලා මුනිදුන් අපිට තිරින කළ ඒ ලස්සන ප්‍රතිරූපය.
එමනම් ඔබ සියලු දෙනාටම නැවතත් සුබ නත්තලක් වේවා. දේව ආශිර්වාදයේ බවරව ලැබේවා. එකමුතුකම වර්ධනය වේවා කියලා අපි මේ ස්ථානයෙන් සමුගන්නවා.